දෙනාට සුබ උදෑසනක් වේවා. චතාරික පියසටහන් තුලින් තවත් දවසක ඔබ පාමුලට දෙවියන් වහන්සේගේ වචනේ රැගෙන එන්න දුන්න කරුණාව ගැන උන්වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදී ස්වාමින් වහන්සේගේ වචනේ සුදරු ලූක් පොත අපි අධ්‍යයනය කරගෙන යන මේ ගමනේදී තවත් තැනක උන්වහන්සේ අපිව නතර කරනවා. සුදරු ලූක් තුමාට අනුව ලියන සුභාරංචියේ 5 වන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 39 වෙනි පදය දක්වා මේ කොටස ගැන අපි බැලුවොත් මෙහිදී අපිට හම්බ වෙනවා එක්තරා රෝගීන් දෙන්නෙක්ව. එක්කෙනෙක් ලාදුරු රෝගියෙක්, අනිත් එක්කෙනා අංශභාග රෝගියෙක්. ඒ වගේම තවත් කෙනෙක්, තවත් පුද්ගලයෙක් අපිට මුණ ගැහෙනවා. ඔහු තමයි ලෙවි කියන අය කැමියා. අපි ගත්තොත් මොවුන් තිදෙනාගෙම යම් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි මේ තිදෙනාම සමාජය තුලින් පාපය නිසා පව්කරුවන් කියලා හංවඩු ගහපු තුන්දෙනෙක්. දෙදෙනෙක් ශාරීරික රෝගය නිසා ඔවුන්ව සමාජයේ විසින් එපා කරලා, සමාජයේ විසින් නිරපලා, ඔවුන්ගේ පාපය නිසා ඔවුන්ව විනිශ්චයට ලක් කරලා තියෙනවා. ඒ තමයි ලාදුරු රෝගය වැළඳෙන්නේ, අංශභාග රෝගය හැදෙන්නේ පාපය නිසා කියලා තමයි ඔවුන් හිතුවේ. ඔවුන්ගේ ශාරීරික රෝගය නිසා පව්කරුවන් වෙලා තිබුණා. ඒ වගේම ලෙවි කියන අය කැමියා Tamanගේ ක්‍රියාව නිසා, ඔහුගේ රැකියාව නිසා ඔහු පව්කාරයෙක් කියලා හංවඩු ගහලා තියෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන ස්වාමින් වහන්සේගේ වචනය තුල උන්වහන්සේ අපිට කියනවා ඒ සමාජය තුල තිබුණා වූ පව්කරුවන් විදිහට ඒ රෝගය නිසා, ඔවුන්ගේ ක්‍රියාව නිසා, ඒ පාපී කම තුල ඒ වහල්කමට පත් වුණු ඔවුන්ගේ ජීවිතවල යදම් බැඳි එදා ජේසුස් වහන්සේ බිඳලානවා. ඒ තමයි ලාදුරු රෝගය මැත්තේ උන්වහන්සේගේ අත තබනවා. අංශභාග රෝගියව උන්වහන්සේ නැගිට්ටවනවා. ඒ වගේම ලෙවිට කියනවා මා අනුවෙන්න කියලා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, එදා ජේසුස් වහන්සේ ශාරීරික රෝගයට එහා, ශාරීරික ක්‍රියාවක් නිසා ඒට එහා ගියා වූ බලය කරන කොටගෙන ඔවුන්ගේ ජීවිතේ වහල් කමින් උන්වහන්සේ ඔවුන්ව මුදවා ගත්තා. ඒ වගේම අද දවසේ ජේසුස් වහන්සේ අපේ ජීවිතවල තියෙනවා විවිධ ශාරීරික රෝග. අද මේ ලෝකයේ තුල ගත්තොත් බෝවන රෝග, බෝනවන රෝග, ඒ වගේම මේ සමාජයේ විවිධ දේවල් නිසා ඔබව මාව වහල්ලු බවට පත් කරලා සමාජයේ නින්දාවට, පීඩාවට විවිධාකාරයෙන් අපව හිර කරලා තිබෙන දේවල් මේ සමාජය තුල අපිට දකින්න පුළුවන්. නමුත් විශ්වාස කරන්න, එදා ජේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ ඔබ මා වෙනුවෙන් ඒ පාපේ වහල් කමින් අපව මුදවන්නට වගේම ඒ වහල් කමින් මිදවීම කරන කොටගෙන ලෝකයේ තුල තියෙන පීඩාවෙන් අපගේ ජීවිත පහත් කරලා තියෙන, අපගේ ජීවිත වහල් කරලා තියෙන ඒ සියලු බැමි වලින් අපව නිදහස් කරන්න. ඒ නිසා මේ චතාරික කාලේ උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා, ලාදුරු රෝගියා පැමිණියා වගේ, අංශභාග රෝගියා ජේසුගේ පාමුල ඒ ලැබුවා වගේ, ඒ වගේම ලෙවි කියන අය කැමියාගේ ජීවිතයට අරුතයක්, ආලෝකයක් එකතු වුණා වගේ මේ හිමිදිරි උදෑසන ඔබේ ජීවිතය තුල තියෙන ඒ වහල් බැමි වලින්, ශාරීරික වහල් බැමි, ඒ වගේම විවිධ දේවල් තුල තියෙන වහල් බැමි වලින් ඔබව මාව නිදහස් කරලා, පාපේ රෝගෙන් නිදහස් කරලා අපේ ජීවිතයට ආලෝකය ගෙන්න උන්වහන්සේට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ උදෑසන උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා ඒ ආශිර්වාදය ඔබේ ජීවිතයට අයිති කරගන්නට. ඒ නිසා අපි මේ උදෑසන ඒ ආශිර්වාදය අපේ ජීවිතයට අයිති කරගෙන මේ ලෙන්ත කාලය තුල දෙවියන් වහන්සේගේ ඒ ගෙනාපු ඒ ශ්‍රී ලේවල ශ්‍රී රුධිරයේ තියෙන ඒ අනුග්‍රහය කරන කොටගෙන අපේ ජීවිතයේ තියෙන වහල් බැමි වලින් අපි නිදහස ලැබමු, අපි ආලෝකය ලැබමු. ඒ ලබන්නට උන්වහන්සේ මේ උදෑසන ඔබටත් මටත් පීඨ වෙනසේක්වා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.